මගේ ජීවිතේ මං හිතන්නේ මේ තරම් වටින තෑග්ගක් මට හම්බෙන්නෙත් නෑ, හම්බෙලත් නෑ. ඉතින් මං කියන්නේ මගේ අන්තිම හුස්ම වෙනකන් හැමදාම ආදරෙන් ඉන්න තමයි මට ඕනේ මෙයත් එක්ක ළඟ. මල්ලි ආදරෙන් අඬවන්න බලන්න මෙයාව තව මොනවද ආදරයි අපි මෙයාගේ අයියේ මෙයා සාමාන්‍යයෙන් මේ අර හොඳට ලියනවා. හැබැයි මේ දැන් කවි ලියන්න පුළුවන්. එහෙම ලියන්න පුළුවන් හොඳට. මෙයා ඉතින් අර සාමාන්‍යයෙන් මෙහෙම මොන හරි ආදරෙන් කියද්දි මට ඇත්තටම මේක ගොඩක් අමාරුයි නේද? මම දන්නවා මල්ලි පොඩ්ඩක් කියමු. දැන් ආදරණීය කඳුලක් ඇවිල්ලා තියෙනවා. ඔයා ඒ ලියපු එක මතක් කරලා කියවන්න බලන්න. මම කියන්නේ දැන් කියන්නේ වචන කරන්න බැරි ආදරයක් තියෙන්නේ. දැන් වචන කරන්න බෑ ඇත්තටම. මේ කියන්නේ අර ඉරිමි අයට තියෙනවනේ කියන්නේ පොඩි කාලේ ඉඳලා පෙරුම් පුරාගෙන යන දෙයක්. ඒ කියන්නේ එක කාලයක් තියෙනවා අම්මත් එක්කම ඉන්න, අම්මගෙන් ආදරේ ලබන, අම්මට ආදරේ කරන එහෙම කාලයක් තියෙනවා. ඒ කාලෙන් පස්සේ ඉරිමියට හම්බෙන්න ඕන මේ වගේ මේ කියන්නේ ආදරයක්, යෙහෙලියක් කියන්නේ මවක් මට මාව හොඳට බලා ගන්න ආදරණීයම ගැහණිය. මම ඉතින් අම්මගෙන් පස්සේ හම්බෙච්ච ලොකුම තෑග්ග මගේ